ගමන් කර ඇති සිහින ගොන්නට මග කියූ මිනිස් මොළයත් ගණිත කර්මත් සන්ධි ප්‍රත්‍යද එකතු වූ සිහින සිතියම කළු ලෑල්ලේ සුදු සුදුයෙන් ඇඳ වූ සියක් දහසක් දැස් පාදන දිසා පාමුක් පරපොරේ නිබද ඔබමයි දිවෙදුරු සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම අප පාසලේ ගෞරවනීය නියමුණවන්ගෙන්ද විදුහල්පතිතුමියගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන්ද ආචාර්ය මණ්ඩලයේ මගේම ගුරු දෙමව්පියන්ගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන්ද දෙන්න මටත් අවසරයි. අද අපි හැමෝටම විශේෂ දවසක්. වෙනදට වඩා අද පාසලේ ලස්සන ගහකොළවල ප්‍රබෝධමත් බව ගොඩක් වැඩි වෙලා තියෙනවා. මට නම් හිතන විදිහට එයයි කිව්වොත් අද තමයි ලෝක ගුරු දිනයේ දිලා තියෙන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ ගුරු දිනය අද දිලා තියෙන්නේ කියලා. මයිකට මගේ උත්තරය තමයි ලෝකේ තියෙන දහස් ගණනක් වූ රැකියා හැවත් වෘත්තීන්ගෙන් උතුම්ම වෘත්තිය තමයි ගුරු වෘත්තිය කියන්නේ. මේ ගුරු වෘත්තිය කියන්නේ රැකියාවටත් එහා ගිය වෘත්තියක්. ඉතින් මේ අපේ ආදරණීය ගුරුවරු ඇගයීමට, ඔවුන් ගැන කතා කිරීමට, ඔවුන් දිරිමත් කිරීමට, ඔවුන් සංවිධානය කිරීම අරමුණු කරගෙන 1994 දී යුනෙස්කෝ සංවිධානය හා අන්තර්ජාතික කම්කරු සංවිධානය විසින් මේ දිනය හඳුන්වලා දුන්නා. මේ දිනය සමරන නිල දිනය රටින් රට වෙනස් වෙනවා. ශ්‍රී ලංකාව සෑම වසරකම ඔක්තෝබර් මාස 6 වන දින. එනම් ඊයේ දින සමරන නමුත් නිල දිනයේ දිලා තියෙන්නේ ඔක්තෝබර් 5. ගුරුවරුන් කියන්නේ ඉගෙනුම් පරිසරයක හදවතක්. සමාජීය දියුණුවෙන් දියුණුවගෙන යන සමාජීය දියුණුවෙන් දියුණුවගෙන ගිය නියම බලයක්. වගකිය යුතු පුරවැසියන් තනන මහා ශක්තිය. අඳුරු ජීවිතයට ආලෝකයක් ගෙන දෙන ආලෝකයක් කිව්වොත් මම හරි. මට මතක් වෙනවා මට පොඩි කාලේ මගේ ගුරුවරයා මට කියලා දීපු කතාව. මම තෝරගත්ත අන්නේ කතාව ඔයාලට කියන්න. දවසක් ගුරුවරයෙක්ට පැමිණිල්ලක් එනවා එක ළමයෙක්ගේ අලුත්ම පෑනකුයි පැන්සලකුයි නැති වෙලා කියලා. ඉතින් දැන් මේ ගුරුවරයා කොහොම හරි ළමයට ඒක හොයලා දෙන්නත් ඕනිනේ. මේ ගුරුවරයා පන්තියට ගියා. පන්තියට ගිහිල්ලා එයා මුකුත්ම කිව්වේ නෑ. ඔක්කොම ළමයිට ඉස්සරහට එන්න කිව්වා. ඉස්සරහට එන්න කියලා ඔක්කොම ළමයි ලස්සන රවුමක් හැදෙව්වා. ලස්සන රවුමක් හදලා ඊට පස්සේ මේ ගුරුවරයා කිව්වා ඔයාලා හැමෝම පේලි S2 පියාගන්න කියලා. දැන් මේ අර පෑන හොරකම් කරපු ළමයා ඉන්නේ. ඒ ළමයට දැන් ඔන්න හොඳටම බය වෙලා තමයි හිටියේ. දැන් මේ ගුරුවරයා ළමයිට S2 පියාගන්න කියලා එයා අර ඉන්න හැම ළමයෙක්ගේම සාක්කු වලට හැමෙම චෙක් කරගෙන ගියා. මේ පෑනේ පැන්සලත් හම්බුණා. හම්බෙලි ඉවරලා මේ පෑනේ පැන්සල හරි අයිතිකාරයාට දුන්නා. හැබැයි මේ ගුරුවරයා එතනින් මුකුත්ම කරේ නැහැ. ටික දවසක් ගියා කාලය ගත වුණා. මේ ගුරුවරයා පාසලෙන් විශ්‍රාම ගත්තා. විශ්‍රාම අරගෙන ඔන්න එක දවසක් මේ ගුරුවරයා පාරේ ඇවිදගෙන යමින් හිටියා. යනකොට හොඳ ටයි කෝට් දාව මහත්තයෙක් කාර් එකකින් බහලා දැන් ඉතින් ඔන්න එනවා. එයාගේ ළඟට ඇවිල්ලා අහනවා සර්ට මාව මතකද කියලා. මේ ගුරුවරයා කියනවා අනේ නෑ ඔයා කවුද කියලා මට කියන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මේ අර කාර් එකෙන් ආපු එක්කෙනා එයා කියනවා මම තමයි එදා අර පෑනේ පැන්සලයි හොරකම් කරේ. ඇයි ඔබතුමා මට එදා ගැහැව්වේ නැත්තේ බැන්නේ නැත්තේ? ඒක මට අදටත් ප්‍රහේලිකාවක්. ඒ ප්‍රශ්නෙට උත්තරය මට දෙන්න පුළුවන්ද කියලා. මේ ගුරුවරයා කියනවා පුතේ එදා මම ඔයාලට කිව්වනේ S2 පියාගන්න කියලා. මම ඔයාගේ සාක්කු වලට දැම්මේ මාත් S2 පියාගෙන. ඉතින් මේ ළමයා තෝරන් ගන්න ගුරුවරයෙක් කියන්නේ කවුද? මම අර ඉස්සෙල්ලා කිව්ව නේද ගුරුකම කියන්නේ රැකියාවටත් වඩා ඉහළින් තියෙන වෘත්තයක් කියලා. ඉතින් මේ ළමයා තේරුම් ගන්නවා ගුරුවරයෙක් කියන්නේ කවුද කියලා. අයියේ අක්කේ නංගි මල්ලි අපි හැමෝම මේ ලෝකෙට කිසිවක් නොදන්න ළමෙක් වගේ තමයි ඉපදුනේ. මෙන්න මේ හරියට නිකන් මැටි ගුලියක් වගේ. මේ මැටි ගුලියේ කුඹල් කරුවෙක් වගේ අපේ ජීවිතේට මේ ආදරණීය ගුරුවරු ඇවිල්ලා ඒ මැටි ගුලියෙන් ලස්සන නිර්මාණ තනලා තියෙනවා. ඉතින් අද සමාජයේ ලොකු තනතුරු දාන මැති ඇමතිවරු, ඉංජිනේරුවන්, ඒ වගේම නීතිඥයන්, වෛද්‍යවරුන්, ඔය කාර් එහෙම හදන කාර්මික ශිල්පීන්
අද සමාජයේ ඉන්නවා. හැබැයි මේ මැටිගුලි ටිකට මේ වගේ ලොකු රැකියා කරන්න පුළුවන් තැනටපත් කරේ මේ අද ඔයාගේ මගේ ඉස්සරහා ඉන්න ගුරුවරු. ඒ වගේම තමයි තමන් දන්න හැම අකුරක් පාසාම කිසිවක් සගර නොකර තමන්ට වඩා ඉහළට යයි කියලා කියන කිසිම තරහාවක් නැතිව කියලා දුන්නේ මෙන්න මේ අද ඔයාගේ ඉස්සරහා ඉන්න ගුරුවරු. ඒ වගේම තමයි සමාජයේ ජීවත් වෙන්න ඔයාගේ අරමුණු, ඔයාගේ ලස්සන හීන හැබෑ කරගන්න තියෙන ලස්සන දුර පාරේ තියෙන කටුක දුෂ්කරතා දුරු කරගන්න උදව් කළේ මේ ගුරුවරු. තමා දන්න හැම අකුරක්ම සංගවා නොගෙන හවස පන්ති දාගෙන ඔයාලට ඉගැන්නුවේ රාජකාරියටත් එහා ගිය වෙලාවක් තියාගෙන. ඔයාලා දැන් පුස්තකාලෙන් ලොකු පොත් අරන් කියවනව නේද? ඔව්නේ. ඒ පොත්වල ලොකු වචන, ලස්සන කතන්දර හිම ඇති. ආකුරෙන් පටන්ගෙන මේ හැම වචනයක්ම ලියන්න කියවන්න පුළුවන් තැනට ඔයාවපත් කරේ මේ අද ඔයාගේ ඉස්සරහා ඉන්න ගුරු මඩුල්ල. ඒ වගේම තමයි කිසිම තරහාවක් නැතිව, ලෝභකමක් නැතිව හැම දෙයක්ම කියලා දුන්නේ මේ අද ඔයාගේ ඉස්සරහා ඉන්න ගුරුවරු. මේ ගුරුවරු අපිට පොඩ්ඩක් ගැහැව්වේ බැන්නේ අපිත් එක්ක තියෙන තරහවකට නෙමෙයි. ඔයාට ලැජ්ජ කරන්නවත්, විහිළුවකට ගන්නවත් නෙමෙයි. ඔයාට ඔයාගේ අනාගතයේ තියෙන ලස්සන පාර පෙන්වන්න. එයාලට ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒ හින්දා අපිට පොඩ්ඩක් ගහලා බලලා අපේ ලස්සන පාරේ යන්න අපිට උදව් කරේ. සුනිල් එදිරිසිංහ මහතා විසින් ගායනා කරපු ගීතයක් තියෙනවා. පැනමඩ කඩිති වැවුතාවුඩු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටි යන තාලේ සිප්කිරි පෙවුමු සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. මම දැන් මේ කියපු කවියේ මම අර ඉස්සෙල්ලා කියපු කරුණු ඔක්කොම ටික තියෙනවා. තමා උගන්වපු දරුවන්ට Taman වඩා ඉහළ තැනක ඉද්දි වෙන අපේ අම්මයි තාත්තයි සතුටු වෙනවටත් වඩා සතුටක් මෙන්න මේ අද යාගේ ඉස්සරහා ඉන්න ගුරුවරුන්ට තියෙනවා. කිසිම කෙනෙකුටවත් අඩුවක් පාඩුවක් නොකර හැමෝටම එක හා සමාන කරුණාවකින් හා ආදරයක් දැක්ුවේ මේ ඔයාගේ ඉස්සරහා ඉන්න රත්තරන් ගුරුවරු ටික. ජීවිතේ නම් සයුරු කතරේ සැඩසුලම්මද පෙරට යන්නට රුවල් බඳිනා අයුරු කියාදී සිහින ජීවිත එළිය කරන්ට නිබද කැපවී බැඳී සිටිනා වලාවෙන් මිදී පහන් සඳකට ඇදුරු දිවෙදුරු යයි කියන්නෙම අදුරු රෑ ආසේ දිලෙන පුන් සඳකි. ඉතින් ඔයාලා මම කවදා හරි ජීවිතේ පියවරක් ඉදිරියට තියුවත් ජීවිතේ දින්න ඒ දින්නේ මේ අද ඔයාගේ මගේ ඉස්සරහා ඉන්න රත්තරන් ගුරුවරු හින්දා. මගේ ජීවිතේට ඔයාගේ ජීවිතේට නැවුම් පණක් නැවුම් ජීවයක් දුන්නේ මෙන්න මේ ආදරණීය ගුරුවරු. කතාවක් තියෙනවනේ ජීවත් වෙන්න ඉඩ දුන්නට මගේ පියාට ණය ගැටි. හැබැයි සමාජයේ ජීවත් වෙන්න කියලා දුන්නට මගේ ආදරණීය ගුරුවරුන්ට මම ණය ගැටි කියලා කතාවක් තියෙනවනේ. ආදරණීය ගුරු බවතුනි ඔබලා මේ තැනට අද ආවෙත් ඔයාලගේ ආදරණීය ගුරුවරු නිසා. එවුන් ඔබලට තරවට නොකර සද්ද නැතුව කිසිම දෙයක් උගන්වන්න නැතුව හිටියනම් ඔබලාටත් අද මෙතනට එන්න නැතුව වෙන්න තිබ්බා. ඉතින් ඔයා කවදා හරි ජීවිතේ දින්න ලොකු රැකියා කරලා ලොකු පුටුවල වාඩි වෙන්න හම්බුණා. ඒත් කවදාවත් මුල අමතක කරන්න එපා. ඔයා ඒ තැනට ආවේ ගුරුවරු කියලා හොඳට මතක තියාගන්න. ඉතින් ගුරුවරු ගැන කතා කරන්න නම් මට තව ගොඩාක් වෙලා වුණත් කතා කරන්න පුළුවන්. මේ දිනේ සඳරන්න එක දවසකට විතරක් අනිවාර්යෙන් සීමා නම් වෙන්න බෑ. මුළු අවුරුද්දම ගුරු දිනයක් වගේ තියෙන්න ඕනේ. අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. ජීවිතේ මග එළිය කරන පහන් තැබෙන ඔබ වේය. නොතිබෙන දයාබර දිසා